දස මාසයකට අධික කාලයක් තිස්සේ අපේ අම්මා අපේ කුසේ රඳවාගෙන කොයිතරම්නම් වේදනාවක් විඳලා ඇතිද? ඔබට එය පිළිබඳ හැඟීමක් තියෙනවද? ඒ තරම් දුකක්, වීරයක් විඳලා අපිව ලොකු මහත් කරලා අම්මා අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මා මේ විඳින දුක් වලට ගතු කියන්නේ අම්මා නෙවෙයි. මේ මහ පොළොවයි. අම්මා විඳින දුක් වලට කම්පා වෙන්නේ මේ මහ පොළොවයි. අපේ අම්මා අපි වෙනුවෙන් කොයිතරම්නම් කුසගිනි ඉවසන්නේ නැතිද? තමන්ගේ දරුවන් වෙනුවෙන් ලෝකෙට රහසින් ඇගේ දෑසින් කොච්චරනම් කඳුළු වැටෙන්නේ නැතිද? ඒ වැටුණු කඳුළු අපි දැක්කේ නැහැ. ඒවා වැටුනේ ඇගේ අතේ තිබුණු නෑබිලියට. අපේ අම්මා අපි වෙනුවෙන් කොයිතරම්නම් සුසුම් හෙලන්නේ නැතිද? ඒ සුසුම් අපිට දැනුනේ නැහැ. ඒ සුසුම් මුසුනේ මේ වාතලයට. ගෙදරින් පිට වුණු දරුවා දැන් එයි කියා මග බලා ඉන්න ඇගේ දයාබර දෙනුවන් කොතරම් විඩාවටපත් වෙන්නේ නැතිද? හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ රහසින් ඔබ හැඬුවා. පුරහඳ පායන බෝමළුවේදීත් රහසින් ඔබ හැඬුවා. නේබිලියට සහල් ගරන අම්මා සුසුම් හිලාගිනි දළුවින ලිප මුලවන අම්මා විල්දිනිවල ඇවිද ගොසින් විරලුගෙන ළඟ බලා හිඳි අපි ඉන තුරු අම්මා. ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඔය අම්මේ ඔබේ පාපියුමන් සිඹිනකොට වැටෙනවා කඳුළු මගේ දැසින් ඔය නමට. අම්මගේ මුළු ලෝකෙම ඔයයි මගේ පුතේ. මව්කිරි බිඳින් බිඳ දෙතොලට පොවාලා පිව්කිරි බිඳින් බිඳ ලෝකය නිවාලා සක්විතිවයන් යැයි සිඹ සිඹ එහෙනම් මේ බට්ටික ඔක්කොම කන්නකෝ. දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා දුක සැප බලන්නට නාවත් සිත් පෙතුවා දරු සිනහසින්